ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඊට අනර්ග වූ ආශිර්වාදවත් දවසක්. මේ දවසේ දෙවියන් වහන්සේ කරුණාව සමාදානය ඔබ සමගයි. ජේසුස් වහන්සේ ජීවමානයි. අද දවසේ අපි බලන්න යන්නේ මතෙව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මේ ස්ථානට එන්න පෙර පූර්ව දිශාවේ සිට ශාස්ත්‍රවන්තයන් එනවා ජේසුස් වහන්සේගේ ඉපදීම ජේසුස් වහන්සේ බැහැ දකින්න. ඉතින් මේ අය පූර්ව දිශාවේ සිට එනකොට තාරකාව තමයි ඔවුන් සලකුණක් ලෙස තබාගෙන ආවේ. ජේසුස් වහන්සේ ඉන ස්ථානයේ කියන 9 වෙනි පදයේ කියනවා මතෙව් 2:9 ඔහු රජුගේ බස් අසා පිටත්ව ගියෝය. බලව පූර්ව දිශාවේදී ඔවුන් දුටු තාරකාව ලදරුවා උන් තැන බුදුන්ට පැමිණ නවතිනතුරු ඔවුන්ට පෙරටුව ගියේ. 10 වෙනි පදයේ කියනවා ඔහු තාරකාව දැක ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීති වූය. මේ අය ඒ තාරකාව දැකලා තාරකාව තමයි ස්ථිර කරේ මේ අයට ජේසුස් වහන්සේගේ ස්ථානය. කියන උ තාරකාව දැක ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීති වූය. ඉතින් මේ පූර්ව දිශාවේ ඉඳලා බොහෝ අය සෙනගක් අවශාස්ත්‍රවන්තයි. ඒ අය තාරකාව දැකලා ප්‍රීති වුණා ජේසුස් වහන්සේ නිසා. අද ඔබට ජේසුස් වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔබට මේ උදෑසන මේ දවසේ ඔබට ප්‍රීතියක් තිබේද? ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ පොළවට ඇවිල්ලා ඔබ වෙනුවෙන් කුරුසයක ජීවිතේ පූජා කළා. අප සියලු දෙනා වෙනුවෙන් මරණයෙන් තුන්වෙනි දින උත්ථාන වෙලා උන්වහන්සේ ස්වර්ගයට ගොස් දැන් සුද්ධාත්මයන් වහන්සේ වෙලා තියෙන උන්වහන්සේ රජුන්ගේ රජ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ. ඔබට මේ උදෑසන ජේසුස් වහන්සේ නිසා ප්‍රීතියක් තිබෙනවද? 11 වෙනි පදයේ කියනවා ඔහු ගෙට වැද ලදරුවා ස්වකීය මව වූ මරියා සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කළේ. මේ ස්ථානයේ කියනවා ජේසුස් ලදරුවා යේසුස් වහන්සේ නමැති ළමයා ලදරුවා ඉපදිලා මරියා තුමිය සමග සිටිනවා දැක ඔහු ගෙට වැද ලදරුවා ස්වකීය මව මරියා සමග සිටිනවා දැක බිම වැටි උන්වහන්සේට නමස්කාර කොට. එසේනම් ඔවුන් දන්නවා මේ ඉපදිලා තිබෙන්නේ රජෙක් බව. ඒ ශාස්ත්‍රවන්තයන් දැනගෙන හිටියා මේ ලදරු ජේසුස් වහන්සේ කවුද කියලා. බිම වැටි නමස්කාර කළා. නමස්කාර කොට තමුන්ගේ කරුඩු හැර රන්ද කට්ට කුමච්චල්ද සුවඳ ලාටුද යන පඳුරු උන්වහන්සේට පිදුවෝය. සාමාන්‍ය මෙවැනි දේ රැගෙන යන්නේ රජෙක් බලන්න. මෙවැනි දේ රැගෙන යන්නේ රජෙක් බලන්න. එසේ මෙසේ කෙනෙක් බලන්න නෙවෙයි. ඉතින් මේ ස්ථානයේ බොහෝ සෙනගක් ආවා. ඒ සෑම කෙනෙක්ම බයිබලයේ විශාලද කියන බොහෝ සෙනගක් මේ ස්ථානයේ ශාස්ත්‍රවන්තයින් බොහෝ පිරිසක් ආවා. ඉතින් මේ අය රන් කට්ට කුමච්චා සුවඳලාටු යන සියල්ල රැගෙන ආවා. කරඬු හැරේ පඳුරු උන්වහන්සේට පිදුව කියලා කියනවා. උන්වහන්සේ තමයි රජුන්ගේ රජ. උන්වහන්සේ තමයි උතුම් පූජකයා. ඉතින් මේ අය දැකලා ලදරු ජේසුස් වහන්සේගේ ප්‍රවෘත්ති අසලා ප්‍රීති වුණ පමණක් නෙවෙයි තාරකාවේ මේ ස්ථානයේ නතර වෙනකොට උන් සෑහෙන ප්‍රීති වුණා. ලොකු ප්‍රීතියක් ඇති වුණා. ඒ වගේම ඒ දරුවා ඉන්නව දැකලා මරියතුමී සමග වැඳ නමස්කාර කරා. ආමේන්. නම උන්වහන්සේට නමස්කාර කරා කියලා කියනවා. උන් දැනගෙන හිටියා අද ඔබයි මමයි ගත කරන ජීවිතේ අපි ජේසුස් වහන්සේට නමස්කාර කර යුතුයි. අපේ නමස්කාරය අපේ ජේසුස් වහන්සේට සිවිය යුතුයි. උන්වහන්සේට අද රන් කට්ට කුමච්චල් සුවඳලාට ඕනේ. උන්වහන්සේට ඕන මේ දවසේ ඔබගේ හදවත උන්වහන්සේට දෙන්න මේ දවසේ. ඔබගේ හදවත දෙන්න මේ කාලේ අපි ජේසුස් වහන්සේගේ උපත ගාන සීකරන කාලේ ඔබගේ හදවත උන්වහන්සේට දෙන්න විවර කරන්න. ඔබට මහත් ප්‍රීතියක් තිබෙන්න මේ දවසේ ජේසුස් වහන්සේ නිසා. උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් තමයි මේ පොළවට ආවේ. අපි නියෝජනය කරන්න. ඉතින් ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි. ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ පොළවට එනකොටම සලස්මක් තිබුණා ඔබගේ මගේ ජීවිතය පිළිබඳව. උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් තමයි මේ පොළවට ආවේ. උන්වහන්සේට එදා
ඒ ලදරුව හැටි ලදරු ජේසුස් ඉන්නව ජේසුස් වහන්සේ ඉන්නව දැකලා ඒ අය නමස්කාර කර උන්වහන්සේට අද දවසේ උන්වහන්සේ මහිමයට පැමිණ තිබෙනවා මහිමයට පැමිණ තිබෙනවා මේ දවසේ ඔබ උන්වහන්සේ නමස්කාර කරන්න ස්තුති කරන්න ජේසුස් වහන්සේ ජීවමානයි කැප කරන්න ඔබගේ ජීවිතයේ ජේසුස් වහන්සේ පියාණනි මේ දවසේ වචනය අසන සෑම කෙනෙක්ම ඔබගේ දෑතර බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දවසේ එකිනෙකාට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්ගේ හදවතට එළිදර වෙන්න කියලා යාච්ඡා කරනවා ඒ බලය දකින පිණිස ශුද්ධාත්මයන් වහන්සේ තුල ඒ බලය දකින පිණිස යාච්ඡා කරනවා මනුෂ්‍යයන් නිදහස් වෙන පිණිස යාච්ඡා කරනවා පියාණනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ජේසුස් වහන්සේ ජීවමානයි උන්වහන්සේ දැන් ඉන්න ඔබ තුලයි ඔබ මේ උදෑසන උන්වහන්සේට කතා කරන්න ජේසුස් වහන්සේ ඔබට ආදරේ ඔබට ඡායාග්‍රාහී දවසක් ජේසුස් ජීවමානයි ඔබයි මේ පොළවේ ඉන්න උන්වහන්සේ තෝරාගත් මිනිසයා ඔබට ජේසුස් පීඨයි